ආයිබෝවන් ඔයාලා හැමෝටම පරණ වාහනයක් පාවිච්චි කරන ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙයි. සමහර විට මේ ලෙඩේ ඔයාලට දැනටමත් ඇවිල්ලත් ඇති, නැත්නම් ඉදිරියේ කොයිලාකාරී මේ ලෙඩේ ඔයාලට එන්න පුළුවන්. ඔයාලා වාහනේ ගමන් කරනකොට එකපාරටම හෝන් එක වදින්න පුළුවන්. හෝන් එක ටච් කරන්න නැතුවම එක දිගටම වැදිලා තියෙන්න පුළුවන්. කලබල වෙන්නේ නැතුව කොහෙන් හරි වාහනේට තියෙන තැනක නවත්තලා ඔයාලට මුලින්ම කරන්න තියෙන දේ මම කියලා දෙන්නම්. මේක මටත් වෙලා මං හදාගෙන තියෙන්නේ. දැන් ඔයාලටත් කොයි වෙලාවකරි එන්නත් පුළුවන්. සමහරට මේ ලෙඩේ ඇවිල්ලත් ඇති. එන්න ඉස්සෙල්ලා පුළුවන් බලා ගන්න මේ ස්ටියරින් වීල් එක යටින් සීට් එකට එහෙම ප්ලාස්ටික් කුඩු වගේ කෑලි වැටිලා ඇති. එහෙම වැටිලා නම් සුට්ටක් ඒ ගැන බලන්න. නැත්තම් මේ ලෙඩේ කොයිලාකාරි එන්න පුළුවන් පරණ වාහනයක් පාවිච්චි කරන කාට හරි. එහෙම ආවොත් එහෙම ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ පුළුවන් වාහනේ අයින් කළා නවත්තන්න කොහේ හරි. නවත්තලා මෙතෙන් තද කරන්න යටින්ම තියෙන සුදු පාට කෑල්ල, ප්ලාස්ටික් කෑල්ල. ඉතින් මේ රිලේ එක ගලව ගන්න ඕනේ, නැත්නම් මේ රිලේ එක රත් වෙනවා. ගොඩාක් වෙලා තිබුණොත් මේක දැන් අපි මේ හෝන් ප්ලේට් එක හදා ගන්නකන් දවස් ගාණක් තිබුණොත් මේක එහෙමම රත් වෙලා මේක පිච්චෙන්න පුළුවන්. මේක ලොකු ගාණක් වෙනවා. මේ ගලවන්න පුළුවන්. මේ පැත්තේ දෙකක් තියෙනවා ගලවන්න. මේ ගලව ගන්නකොට සමහරට මේ හෝන් එකට එන වයර් එක පේන්න තියෙනවා. මේක නම් පේන්නේ නැහැ. ඒ ක්ලිප් එක ගැලෙවුවත් හරි. එතකොට මේ හෝන් එක වදින්නේ නැහැ. රිපෙයාර් කරගන්න විදිහ කියලා දෙන්නේ. මෙන්න මේ වගේ ඇරෙන්ජ් සෙට් එකක් ඕනේ. මේකේ සාමාන්‍ය ඇරෙන්ජ් සෙට් එකක් නෙමෙයි. මේකේ අර මේ මලක් වගේ තියෙන හැඩේ තියෙන ඇරෙන්ජ් සෙට් එකක්. මේක මම පාරෙන් ගත්තේ පාරේ වෙළඳ කෙනෙක්ගෙන් රුපියල් 400 ගාණක් වගේ දුක මතක නැහැ හරියටම 500කට අඩුවෙන් ගත්තේ. මේවා එක කරන් තියාගන්න ඔයාලට පාඩු වෙන්නේ නැහැ. මේකේ වාහනේ මේ ඇරෙන්ජ් සෙට් එකට සෙට් වෙනවා තියෙනවා ගලවන්න. මේ සෙට් එකක් මොනේ නැත්තම් ගලවන්න බෑ මේක. හෝන් ප්ලේට් එක. මේ වගේ එහා පැත්තේ තැනක් තියෙනවා. එකක් ගලව ගන්නවා. මේක රිපෙයාර් කරපුවම එයා බෑග් එක ඉන්ඩිකේට් වෙයි. මේකේ එක බය වෙන්න එපා. ඒක හදාගන්න පුළුවන්. මේ තියෙන ගලවපෑනේ. තියෙන අනිත් තැනේ. මේ දෙක ගලවපු ගමන් මේ එයා බෑග් තියෙන කොටස එළියට ගන්න පුළුවන්. මේක දැන් මගේ හෝන් ප්ලේට් එකට දැන් මේ ලෙඩේ ඇවිල්ලා අවුරුද්දක් විතර වෙනවා. අවුරුද්දකට වැඩි. මම ඒක ගෙදරදිම තියෙන දේවල් වලින් හදාගත්තා. දැන් ඔයාලටත් මම කියා දෙන්නේ මෙහෙම දෙයක් ආවොත් ඔයාලටත් මේක හදාගන්න පුළුවන් වෙන්න. අලුතෙන් හෝන් ප්ලේට් එකක් දාන්න නැතුව මම පොඩි දේවල් ටිකක් පාවිච්චි කරලා මේක හදාගත්තේ. ඔයාලටත් පුළුවන් නම් එහෙම හදාගන්න. මෙතන ක්ලිප් එක මිරිකලා මේක අදින්න. ඒ බෑග් එක අපිට පැත්තෙන් අරන් තියන්න පුළුවන්. මේ තියෙන හෝන් ප්ලේට් එක මේක තමයි දැන් මම රිපෙයාර් කරලා තියෙන්නේ. තියෙන්නේ මෙන්න මේකේ ප්ලාස්ටික් කෑලි තමයි කැඩි කැඩි යන්නේ. ඒකට මම මේ පොඩි ටේප් එකක් ගහලා තියෙනවා. ටේප් එකක් ගහලා තියෙනවා මේක හිටිනවට. මෙන්න මේ තැන් වල තියෙන ප්ලාස්ටික් ටික කැඩලා තියෙන්නේ. මම හෝන් ප්ලේට් එක ගහලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්.
මෙන්න මෙතන තියෙන ඇනේ ගලවපුවම අපිට ගලවන්න පුළුවන් ඕන් එකට එන කරන්ට් එක එකත් අපි ගලවලා අයින් කරමු. මේ ලෙඩේ මම දැනට හදාගෙන තියෙන්නේ. මම ඔයාලට ගියා දෙන්නේ මේක ඔයාලට තවත් මේක ගෙදරදී මාට හදා ගන්න පුළුවන්. මම ඉගෙන ගත්ත දෙයක් තමයි මම ඔයාලට ගියා දෙන්නේ. මම හතර දෙයක්. ඔයාලට පුළුවන් නම් මේක ගෙදරදී හදා ගන්න. නැත්තම් ගෑරේජ් එකට ගිහලා හදා ගන්න. මට සෙට් එකක් නම් ඕනේ වෙනවා මේක හදා ගන්න. නැත්තම් මේ වගේ අරෙන්ජ් සෙට් එකක් නැත්තම් මේක ගලවන්න එපා. ගලවන්නත් බෑ මේක වගේ නැත්තම්. ඊට පස්සේ අපිට මෙන්න මේ මෙතනින් මෙන්න මේක ගලව ගන්න. මේ අනේ ගලවපු ගමන් අපිට හෝන් ප්ලේට් එක ගන්න පුළුවන්. මේ සැරේ ගන්න මේක ස්පීන් ටිකක් තියෙනවා එඩිට් easy සමයට එන හෝන් ප්ලේට් එක. මෙන්න මේ කැඩිච්ච කෑලි අලවලා තියෙන්නේ. මෙන්න මේ කෑලි කැඩලා පොඩ්ඩක් තුනා ඒ ටික ඇලෙව්වා. ඊට පස්සේ මෙන්න මේ ඇනේ. මෙන්න මේ ඇනෙන් තමයි අපිට මේ හෝන් ප්ලේට් එකට මේ ඇනේ තියෙන එක මේ ප්ලාස්ටික් කෑලි කැඩිච්චන් තමයි මේක මේ කොයිලේත් වදින්නේ ඕන් එක ඉවරයක් නැතුව. මෙන්න මෙතන තමයි ඒකයි මෙන්න මේ දෙකෙන් ටයිම් මේ ප්ලේට් එක කැඩිච්චා මෙන්න මේ දෙපොළ ගෑවුනොත් තමයි මේක කොයිලෙත් වදින්නේ. මෙන්න මේක හදාගත්තා නම් ඔයාලට මෙන්න මේ ඇනේ තමයි ඕගොල්ලන්ගේ එනවා ඇත්තේ ප්‍රශ්නේ. මෙන්න මේ ඇනේට තියෙන ප්ලාස්ටික් ටික අල්ලලා ගියන් තමයි ඕන් එක කොයිලෙත් වදින්න වෙන්නේ. මෙන්න මේ ඇනේ තමයි මේ අපිට හදා ගන්න ඕනේ මේ තියෙන්නේ. මේ ඇනේත් අනිත් එකට හිටින්න නැතු වෙන්න මම මෙතනට දාලා තියෙන මේ ලෙවල් බට් එක ටීපින් එක පොඩි කෑල්ලක් මේ රවුමක්. ටීපින් බට් එක පොඩි රවුම් කෑල්ලයි මේ මෙතනට මේ මොකද රබර් ඔසර් කෑල්ලක් කපලා දැම්මා මේ ප්ලේට් එකේ හිටිනවට ඔන්න ඕන. මේ ඇතුළට දැම්මා මේ ටීපින් බට තියෙන ලෙවල් බට අන්න එකකින් චූටි කෑල්ලයි කපලා දාන්න ඕනේ මේ ඇනේ කට් එක ගන්නට. එහෙම දැම්මා මෙහෙම දැම්මා. අපිට තවත් මේක දෙක කියලා හිතනවනම් මෙන්න මේ වගේ තවත් රබර් ඔසර් කෑල්ලක් කපලා මේක ඇතුළේ එහා පැත්තට දාගන්න. මේකේ ඇනේ ප්ලේට් එකට හිටින එක නවත්ත ගන්න තමයි ඕනේ. ඇනේ ප්ලේට් එකට මේ ෂෝට් වෙන එක නවත්තන්න. මේ ටීපින් බට කෑල්ලක් තමයි හරියටම හරියන්නේ. මේ තියෙන්නේ. කළු පාට ටේප් එකකින් අල්ලවලා තියෙන්නේ. ඒකයි මෙන්න මේ වටේ මෙන්න මෙතනත් අනිවාර්යයෙන්ම හිටිනවා. මෙතනත් අලව ගන්න වෙනවා අනිවාර්යයෙන්. මේ ප්ලේට් එක තමයි හිටින්නේ ෂෝට් එක. එනේ පොඩි කට්ටයක් තියෙනවා. ඒ කට්ටෙට තියෙන්නේ එනේ තියෙන කට්ට ගානටම මෙන්න මෙතනට මේ ටීපින් කෑල්ලක් කපලා දාගන්න. මේ පොඩි ටීපින් කෑල්ලක් ඕනේ. මේ මුලටත් මේ රබර් වොෂර් එකක් දාගන්න. මක රබර් කෑල්ලක් කපලා දාගත්තම හරියි. රවුම. මේකේ තියෙන මේ ප්ලාස්ටික් කෑල්ල කැඩලා තමයි මේ ෂෝට් උනේ. මේ උඩ වටේ ප්ලාස්ටික් එක කැඩලා නම් මෙන්න මේ දෙපැත්ත මෙන්න මෙතනට වදිනවා. මෙන්න මෙතනට. එතකොටත් ෂෝට් වෙන්න පුළුවන්. ඕනේ කොයිලෙත් වදින්න පුළුවන්. දැන් ඒ කෑල්ලත් මෙන්න මේ ටික කැඩලා නම් ඒකට ටේප් එකක් අලවගන්න. මේ සෙලෝ ටේප් එකක් නෙමෙයි මේ ගලේ ඊට වඩා පොඩක් ඝනයි ඒක. මේ අකරට එක ස්පීන් එකක් මෙහෙම තියාගෙන ඇඟිල්ලෙන් තද කරලා මෙන්න මේ දැන් ඉස්සරහට දාලා එකක් දාගෙන මේ පැත්තට තද කරගන්න. ඊට පස්සේ අනිත් ස්පීන් ටික දාගන්න. මේ ස්පීන් දෙක දාන්න තමයි අමාරු.
ස්පීන් අතර දාලා මේ වගේ තද කරලා යන්නේට රබර් කෑල්ල දාලා එක පැත්තට රබර් කෑල්ලක් දාලා මේක එනේ තද කරගන්න. දැන් ඕන් ප්ලේට් එක හයි කරා තද කරලා තියෙන මෙතන රබර් කෑල්ල දාලා ස්පින් හතරක් දාලා මෙන්න මේ කෑල්ලට හිටිනකොට මේකත් හදා ගන්න. වැඩ මේකයි මෙතන ගෑවුනොත් කොයිලෙත් වදිනවා. මෙතන මේ ඇනේ මේකට හිටියොත් ඒත් කොයිලෙත් හෝන් එක වදිනවා. මෙතනත් ඒ වගේ. මෙතනයි මේ තුම්පොළ මේ ප්ලේට් එකේ ගෑවෙන්නේ නැතුව තිබුණොත් හරි. දැන් හරි හෝන් එක වැඩ. ඔයාලටත් මේ වගේ හදා ගන්න පුළුවන්. try කරලා බලන්න හදා ගන්න. එයා බෑග් එකේ තියලා මේ ක්ලිප් එක දාගන්න. එයා බෑග් එකේ ක්ලිප් එක දාලා කවුන්ටර් තියලා තද කරගන්න. මේ යන දෙක හදාගත්තා හරි. ඊට පස්සේ සාමාන්‍ය ගානට තද කරගන්න. කතරේ දැන් ප්ලාස්ටික් කෑල්ල එක හයි කරගමු. දැන් හදලා ඉවරයි. මම හෝන් එකත් වදිනවා. මේ එක දිගටම හෝන් එක වදින්න උනොත් අතන ඉස්සරහා තියෙන රිලේ එක ගලවන එක තමයි හොඳම දේ. කොහෙටද ඇයින්ට නවත්තලා දාලා බලමු.